අලුත් වාහනයක් ගත්තම අපි හැමෝම අහන පොදු කතාවක් තියෙනවා. පළවෙනි කිලෝමීටර් 2500 යනකම් 40ක වඩා අඩුවෙන් යන්න කියලා. ඇත්තටම අද කාලේ තාක්ෂණයත් එක්ක මේ කතාව කොච්චර දුරට ඇත්තද? අද අපි කතා කරමු අලුත් වාහනයක් ඇත්තටම රනින් ඉන් කරන්නේ කොහොමද කියලා. ඇත්ත කතාව මේකයි. පරණ වාහනවලට වගේ පැයට කිලෝමීටර් 40 සීමාව අද කාලේ වාහනවලට අනිවාර්ය නීතියක් නෙවෙයි. මෙතනදී වැදගත් වෙන්නේ ඔයා යන වේගය නෙවෙයි. එන්ජිමේ වේගය. එහෙමත් නැත්නම් RPM එකයි. මොකද ඔයා 40ට අඩුවෙන් ගියත් වැරදි ගියර් එකක දාලා එන්ජිම රේස් කරනවා නම් ඒකින් එන්ජිමට වෙන්නේ ලොකු හානියක්. ඒ නිසා පළවෙනි කිලෝමීටර් 1000 ඇතුළත මේ සීමාවන් ගැන සැලකිලිමත් වෙන්න. ඔයා පදින්නේ මෝටර් සයිකල් එකක් නම් සාමාන්‍යයෙන් RPM එක 4000ත් 6000ත් අතර සීමාවක තියාගන්න. රෙඩ් ලයින් එකට කිට්ටු කරන්නවත් එපා. පෙට්‍රල් කාර් එකක් නම් RPM එක 2500ට 3500ට අතර තියාගන්න. ඊට වඩා රේස් කරන්න එපා. ඩීසල් වාහනයක් නම් ඩීසල් එන්ජින් වල RPM රේන්ජ් එක අඩු නිසා 2000-2500 අතර සීමාව හොඳටම ඇති. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත්ම රහසක් තියෙනවා. ඒ තමයි එකම වේගයකින් දිගු වෙලාවක් යන්න එපා. හයිවේ එකේ එකම ගානට පාගාගෙන යනවට වඩා නගරයේ ඇතුලේ ගියර් මාරු කර කර වේගය වෙනස් කර කර පදවන එක අලුත් එන්ජිමකට ගොඩක් හොඳයි. එතකොට තමයි පිස්ටන් රින් සිලින්ඩර් බිත්ති වලට හරියටම සීල් වෙන්නේ. ඒ වගේම අලුත් වාහනයක එන්ජිම වගේම බ්‍රේක් පෑඩ් පවා අලුත්. ඒ නිසා එකපාරටම තදින් බ්‍රේක් ගහන එකත් මේ කාලෙදි කරන්න එපා. කෙටියෙන් කිව්වොත් 40 සීමාවට වඩා වැදගත් වෙන්නේ ඔයාගේ වාහනේ පොතේ. ඒ කියන්නේ ඕනර්ස් මැනුවල් එකේ තියෙන උපදෙස් පිළිපදින එකයි. වාහනේ ආයු කාලය තීරණය වෙන්නේ ඔයා මුලින් මේකට සලකන විදිය අනුවයි. මේ වගේ තවත් තාක්ෂණික තොරතුරු දැනගන්න ක්ලික් SL අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.